අඩුවට ජපන් වාහන නම් බව දිනුම channel එක තමයි. ඉතින් අද සාදරයෙන් පිළිගන්නවා දිනුම YouTube නාලිකාව නරඹන හැමදෙනාටම. ඉතින් ඔන්න 2026 අවුරුද්දට දාපු Honda N Wagon කියන වාහනේ දැන් රිලීස් වෙලා තියෙනවා. ඉතින් මේවා දැන් ඔක්ෂන් වලට නෙගමන් තියෙන්නේ. ඉතින් අද අපි කතා කරන්නේ Honda N Wagon කියන වාහනේ 2026 version එකේ අලුත්ම features සහ මේ වගේ brand new prices මිල ගණන් කොහොම වෙයිද කියලා. ඉතින් වීඩියෝ එකේ අවසානයේ කියලා දෙන්න මිල ගණන් brand new prices වගේ දේවල් දැන ගැනීමට. ඉතින් මේක ඇවිල්ලා K car category ටයි වාහනයක්. ඉතින් සාමාන්‍යයෙන් මේකේ ප්‍රධාන මාදිලි තුනක් එනවා. එකක් තමයි Honda N Wagon L grade එක එනවා. ඊට පස්සේ custom L කියලා මොඩල් එකක් එනවා. ඊට පස්සේ custom L turbo කියලා මොඩල් එකක් එනවා. ඉතින් මේක එන්ජින් එක ගත්තොත් L grade සහ custom L කියන මොඩල් වල එන්ජින් එක ඉන්නේ 658cc 3 cylinder petrol එන්ජින් එකක්. CVT automatic gear system එකක් තියෙන්නේ. ඊට පස්සේ මේකේ custom L turbo කියන මොඩල් එකේ 658cc turbo charge එන්ජින් එකක් තමයි එන්නේ. ඔය විදිහට තමයි වාහනේ ඩීටේල් එක තියෙන්නේ. මේකේ fuel economy ගැන කතා කළොත් සාමාන්‍යයෙන් ජපාන් ස්ටෑන්ඩඩ් වලට අනුව ලීටර කිලෝමීටර් 20ක් 24ක් විතර දාවනි කිරීමේ හැකියාවක් තියෙනවා. ලංකා කන්ඩිෂන් එක බලද්දි ලීටර කිලෝමීටර් 14ක් 16ක් අතර දාවනි කිරීමේ හැකියාවක් තියෙනවා එවරේජ් ඕවරෝල් ගත්තාම. ඉතින් වාහනේ ඩිමෙන්ෂන් ගත්තොත් ලෙන්ත් එක මිලිමීටර් 3395යි, පළල මිලිමීටර් 1475යි, උස මිලිමීටර් 1800යි, ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක මිලිමීටර් 145ක් තියෙන්නේ. 4 දෙනෙකුට ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ෆුවල් ටැංක් එක ලීටර 27යි. ඉතින් ලංකා රෝඩ් වලට මැච් වෙන වාහනේ. ඉතින් සාමාන්‍යයෙන් මේ Honda N Wagon කියන එකේ හොඳ හෙඩ්රූම් එකක් තියෙන වාහනේ සහ ලෙග් ස්පේස් එක හොඳයි. ඇතුළේ ඉඩකට තියෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඊට පස්සේ ස්ටීරියෝ ඩිසයින් එක ගත්තොත් L grade එකේ ඉන්නේ ක්ලීන් සිම්පල් ඩිසයින් එකක් තියෙන්නේ. ස්ටෑන්ඩඩ් හෙඩ් ලැම්ප්ස්, ප්‍රැක්ටිකල් ඩේලි ලුක් එකක් තමයි තියෙන්නේ. කස්ටම් L එක ගත්තොත් ස්පෝටි ග්‍රිල් එකක් එනවා ෆ්‍රන්ට් එකේ. LED headlight, daytime running lights එනවා. ඊට පස්සේ කස්ටම් L turbo එකේ කස්ටම් L වගේම තියෙන features ටික ඔක්කොම තියෙනවා. ඊට අමතරව turbo charge engine එක ඇඩ් වෙනවා. ඊට පස්සේ turbo badge එක ඇවිල්ලා තියෙනවා front එකට. ඒත් එකම large alloys තමයි වාහනේ තියෙන්නේ. කස්ටම් L එකට සාපේක්ෂව interior ගත්තට එමුණොත් එහෙම මේක සාමාන්‍යයෙන් L grade එකේ comfortable fabric තමයි තියෙන්නේ. කස්ටම් L එකේ better fabric premium feel එකක් වෙන විදිහට හදලා තියෙන්නේ. turbo එකේ best finish interior seat තමයි තියෙන්නේ. මේකේ auto climatic AC system එකක් එනවා. push start smart key එනවා custom කියන මොඩල් වලට. custom L සහ custom L turbo වලට steering control එනවා. reverse camera එනවා. ඔය විදිහට තමයි detail එක තියෙන්නේ. ඉතින් safety ගැන කතා කරොත් සාමාන්‍යයෙන් මේකට හැම grade එකකටම අයිති වෙනවා. collision mitigation braking, adaptive cruise control, lane keep assist, road departure mitigation, traffic sign recognition, auto high beam, ඊට අමතරව airbags ගත්තාම front airbags එනවා, side airbags එනවා, curtain airbags එනවා, up to 6 airbags එනවා මේ වාහනේ. අලුත් මේ වෙන Honda N Wagon කියන වාහනේ 2026. ඉතින් ගොඩක් වෙලාවට L grade එක ඇවිල්ලා budget friendly විදිහට තමයි හදලා තියෙන්නේ. custom L එක ඇවිල්ලා mid range එක විදිහට තියෙන්නේ. better look එකක් තියෙනවා. custom L turbo එක ඇවිල්ලා best power and premium feel එකක් තියෙන විදිහට තමයි වාහනේ හදලා තියෙන්නේ. ඉතින් මේකේ සාමාන්‍යයෙන් ඉම්ප්‍රූව්මන්ට් එකක් වෙලා තියෙන 2025ට සාපේක්ෂව මේ 2026 වාහනේ අපිට ගන්න පුළුවන් Honda Sensing කියන මේ safety package එකේ අලුතෙන් ඇඩ් වෙලා තිනවා new collision mitigation කියන safety feature එක අලුත් version එක ඇඩ් වෙලා තිනවා මේ 2026 වාහනේට. ඊට අමතරව parking sense එකක් ඇවිල්ලා තිනවා front එකට. කලින් තිබ්බේ rear sense එක විතරයි. නමුත් දැන් අලුත් එකේ front එකටත් parking sense එක ඇවිල්ලා තියෙනවා. ප්‍රධාන වෙනස්කම තමයි මේකට 2025 version එකේ තිබ්බේ manual analog meter cluster unit එකක් තමයි තිබ්බේ. නමුත් දැන් මේ අලුත් version එකට ඇවිල්ලා තිනවා 7 inch TFT LCD fully digital instrument cluster unit එකක් ඇවිල්ලා තියෙනවා. ඒකෙන් වාහනේ modern look එකක් අරන් දීලා තිනවා වාහනේ interior design එකේ. ඊට පස්සේ මේකේ අලුතෙන් grades දෙකක් ඇවිල්ලා තියෙනවා. මේ ප්‍රධාන මාදිලි දෙකට අමතරව stylish version දෙකක් ඇවිල්ලා තියෙනවා. එකක් තමයි Honda N Wagon Passion Style කියලා. ඊට පස්සේ Honda N Wagon Custom Black Style කියලා. මේකේ මීට වඩා පොඩ්ඩක් modify කරපු exterior design එකක් තියෙන
විදිහට අලුතෙන් ග්‍රේඩ් එකක් ඇවිල්ලා තියෙනවා මේ තියෙන බේසික් ෆීචර්ස් වලට අමතරව මේ වාහනේ. ඉතින් බලමු මිල ගණන් කොහොමද කියලා මේ වාහනේ. සාමාන්‍යයෙන් Honda N-Wagon වල 2026 L grade එක ගත්තොත් base grade එක brand new price එක තියෙන්නේ ජපාන්ෙන් 1.57 million. ඉතින් මේක රුපියල් වලට කන්වර්ට් කරොත් සියලුම ටැක්ස් සහ ගියරින් charges එක ලංකා මුදලින් අපිට ඉම්පෝර්ට් කරලා අපිට ගන්න පුළුවන් මුදල එන්නේ brand new price එක වෙන්නේ ලක්ෂ 85යි 90000ක් විදියට Honda N-Wagon custom L grade එක. ඊට පස්සේ Honda N-Wagon custom L කියන එක ගත්තොත් ජපාන්ෙන් 1.79 million තමයි brand new price එක. ඉතින් මේක රුපියල් වලට කන්වර්ට් කරොත් සියලුම ටැක්ස් සහ ගියරින් charges එක ලක්ෂ 92.75000ක් තමයි එන්නේ brand new price එක. ඊට පස්සේ Honda N-Wagon custom L turbo කියන මොඩල් එක ගත්තොත් ජපාන්ෙන් 1.9 million තමයි brand new price එක. ඉතින් මේක රුපියල් වලට කන්වර්ට් කරොත් ලක්ෂ 96.50000ක් තමයි එන්නේ සියලුම ටැක්ස් සහ ගියරින් charges එක. ඉතින් මේ brand new price මම සඳහන් කළේ මේ auction වලට ආපුවාම මේ මිල සාපේක්ෂව මිල අඩු වෙනවා. ආසන්න වශයෙන් මේ L grade එක සාමාන්‍යයෙන් 70-79 කියන රේන්ජ් එකට එයි. මේ මුල් මාස කිහිපේ custom L එක සාමාන්‍යයෙන් 84-85 කියන රේන්ජ් එකට එයි. custom L turbo එක සාමාන්‍යයෙන් 89-90 රේන්ජ් එකට එයි මේවා auction වලට ආපුවාම. ඉතින් ওই විදිහට තමයි Honda N-Wagon වල කතාව. ඉතින් මේකේ කලර්ස් ගත්තොත් pearl white, black, silver සහ මේකට එනවා තව red color. ඔන්න කලර්ස් වලින් තමයි වාහනේ එන්නේ. ඉතින් පවුලේ වාහනයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන safety features සහ interior features ගත්තාම modern technology එක ආපු වාහනයක්. ඉතින් ඔයගොල්ලෝ WagonR වගේ වාහනයක් වෙනවනම් 6cc කාණ්ඩේ ඒකට හොඳ තරගයක් දෙන්න පුළුවන් වාහනයක් තමයි Honda N-Wagon කියන්නේ. ඉතින් ඔක තමයි අද වීඩියෝ එක. එහෙනම් වීඩියෝ එක share කරන්න, comment කරන්න, like කරන්න. සුබ දවසක් සියලු දෙනාට. වාහනවල ඇත්ත මිල දැනගන්නද දිනුම channel එක බලන්න.